present perfect tense කියන්නේ ගොඩක් important tense එකක්. අපි මේක use කරනවා ඉවර වෙච්ච නැති unfinished ක්‍රියාවක් විස්තර කරන්න. I haven't finished my homework. මම මේක තාම කරලා ඉවර නැහැ. life experience එකක් විස්තර කරන්න මේ tense එක use කරනවා. She has traveled to Japan. ඒ වගේ ජීවිතේ ඔයා කවදා හරි කරපු life experience එකක්. recent actions ඒ කියන්නේ මේ දැන් ටිකකට කලින් ඉවර වෙච්ච ක්‍රියාවක්. He has just eaten lunch. ඔහු මේ ටිකකට කලින් තමයි කාලේ ඉවර වෙලා තියෙන්නේ. ගොඩාක් කාලයකට කලින් නෙමෙයි. repeated actions ගැන කියන්නත් අපි use කරනවා. ඒ කියන්නේ I have called her several times. ඒ කියන්නේ මම එයාට කීප සැරයක්ම call කරලා ආයෙ call කරලා අන්න ඒ වගේ repeat වෙන action එකක් ගැන කියන්න අපි මේ tense එක use කරනවා. structure එක තමයි subject has have. ඒක වචන නම් has, බහුවචන නම් have, verb එක past participle. ඒ කියන්නේ played, eaten, gone ඒ වගේ. We have studied English. He hasn't finished yet. Have you ever met him? අපි වාක්‍යෙදි මොකක් හරි yesterday, last week වගේ time expression එකක් දැම්මොත් ඒක past perfect වෙන්නේ past simple.